නෑ මං ඇත්තටම මේ මගේ හදවතට තදින්ම කාවදිච්ච එකක් තමයි ඩොක්ටර් ශාෆි යාගේ ප්‍රශ්නෙට රියැක්ට් කරපු විදිය. ඒ කියන්නේ එක වෙලාවක එයාගේ සැලරි එක අර හෝල් කරාට පස්සේ ඒ සැලරි එක ඩොනේට් කරා. මම ආයි දන්නේ නැහැ මොන හරි වරදක් වෙලා තියෙනවද කියලා නිවැරදිව ඉන්නේ. නෑ ඒක හරි දන්නවා. වාර්තා වෙලා තියෙන වාර්තා වෙච්ච විදියටනේ. ඒක ඩොනේට් කරා. එතකොට මම දැනුවත්ත එයා ඒ ගහපු කට්ටියට ආයි නැවත වචනකින්වත් මුකුත් කිව්වෙත් නැහැ. ඒකට උසාවි ගිහිල්ලා ඒ කියන්නේ ඕන්නම් ඉතින් දැන් මේව කරන්න තිබුණනේ. එහෙම කරෙත් නැහැ. කොහොම හරි ළමයින්ට ඉස්කෝලේ යන්න බැරි වෙලා ළමයිත් මම දැක්කා මම හිතන්නේ වෛද්‍ය පීඨයට හරි ඉතා ඉහළින්ම සමත් වෙලා. ඒ කියන්නේ ඒ අර අපි කියන්නේ ඒ දැනත් ඒ කාලේ දුව O ලෙවලුත් ඉහළින්ම සමත් වෙලා A ලෙවලුත් ඉහළින්ම සමත් වුණා. එතකොට මට හිතෙනවා ඒක මාර ඒ කියන්නේ ගෝල් ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ Tamanට ඒ කියන්නේ මම හිතන්නේ මහත්මයාට සෑහෙන මුදල් අතින් හිතන තරම් අපහසුතාවයක් නොතිබෙන්නේ නැති නැත්නම් සම්පූර්ණ අවුරුදු ගානක පඩිය සම්පූර්ණයෙන් ඩොනේට් කරා. හැබැයි ඉතින් එහෙම කරන්නත් සෑහෙන එතුමාගේ බිරිඳත් වෛද්‍යවරියක්. ඒකට ඒ කියන්නේ එහෙම තිබුණත් ඒක හරි විදිහට නම් හිතේ පොඩි අපි කියන්නේ තරහක් එන්න බෑ මේ මාව නැති කරා කියලා විශේෂයෙන්ම ළමයි සම්බන්ධ ප්‍රශ්නයක් ආවම. හැබැයි ඒක මං හිතන්නේ අර මැග්නිමිටි කියන එකේ හොඳ ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එකක් ගත්තෙත් නෑ. අර කිව්වාගේ දනිස්සෙන් තියා ඇන්කල් එකකින් උඩටවත් ගත්තේ නෑ. දීලා මං හිතන්නේ ඊටාම ඒකෙත් මට හිතෙනවා මෙහෙම කියන්නේ එහෙම වෙන්න පුළුවන් මේ මිනිස්සෙක්ට ඒක ඉතින් කොතරින් හරි ආගමිකින් හරි නැත්නම් සංස්කෘතිකමය පරිසරයකින් හරි සමාජ පරිසරයකින් හරි පෞලිකින් හරි එන මොකක් හරි තදබල වැලියු සිස්ටම් එකක් තියෙනවා. තමන්ගේ වැලියු සිස්ටම් එක. තමන්ගේ වැලියු සිස්ටම් එකක් තියෙනවා. නැත්නම් සාමාන්‍ය කියන්නේ මට නම් ශාෆි වෙන්න බෑ කීයටවත්. මම පෞද්ගලිකව කියන්නේ ඔය ලෙවල් එකට. ඔව් ඒක මමාව ලේසි නෑ මේ වැඩේ. මේ විදිහේ සමාව දෙනවා කියන්නේ සමාව දෙනවා හෝ නැත්නම් ඒවා දිහා move on කියන එක මේ ඉන්දික සමහරවිට අපේ ජීවිතයේ අත්දැකීම් එක්කනේ අපි තත්ත්වයටපත් වෙන්නේ. දැන් අපි මේ තත්ත්වෙ කියනවා අපි එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ ශාෆි වෛද්‍යතුමා ගියපු මුහුණ දෙන සිද්ධ වෙච්ච දේවල් තුල එතුමාගේ ඒ කියන්නේ ලර්නින් එක එක කෙනෙක්ගේ ලර්නින් එක ඊට වඩා හාත්පසින් වෙනස් වෙලා පොලිටික්ස් වලටත් ඇවිල්ලා ඊට පස්සේ ඕක යොදාගෙන එතනින් අර තිබ්බ නමත් නැති කරගන්න තත්වයකට එන්න පුළුවන්. අනිත් පැත්තෙන් කෙනෙක්ගේ ඒක තුල යනකොට සමහරලාට සමහර හොඳ අවබෝධයක් ඇති වෙනවා මේ හැම දෙය ගැනම. ඒක ඩ්‍රයිව් කරා වෙන්න පුළුවන් සමහරලාට ඒ ඩිසිෂන්ස් වලට. ඒතර අපේ ජීවිතේ ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි දන්නාත් වගේ අපි ඒකට රෙස්පොන්ඩ් කරන්නේ කොහොමද රියැක්ට් කරන එක මත අපි ඉතුරු කරලා යන ලෙගසි එක මොකක්ද කියන එක තීරණය වෙනවා.